තුන් ලොවටම ඇති මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ එකම ධාතුන් වහන්සේ බෙන්තොට ගල්පාත රජමහා විහාරයට ලැබුණේ කෙසේද? දැන් ඉන්දියාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩින් දෙද්දී රහතන් වහන්සේගේ ඥාතීන් මේ රහතන් වහන්සේගෙන් ඉල්ලලා තියෙන වන්දනා කරන්න යමක්. එතෙන්දී මේ මහරහතන් වහන්සේගේ ජීවදන්ත ධාතුන් වහන්සේ නමක් මේ අටපත්කඩකට අදිෂ්ඨාන බලයෙන් වඩම්මල ඒ අයට දීලා තියෙනවා. ඊට පස්සේ ඒ අය වන්දනා පුදලා කාලයක් තිස්සේ ඊට පස්සේ මහරහතන් වහන්සේලා හම්බෙලා එහි පැවැත්මටත් එක්ක මහරහතන් වහන්සේලා මේ දීලා තියෙනවා මේ ධාතුන් වහන්සේ. ඊට පස්සේ ඒ රහතන් වහන්සේලා ඒ කාලයක් යන ඉඳලා දේවානම්පියතිස්ස රජුරන් කාලේ තමයි ලංකාවට වැඩම කළා තියෙන්නේ. ඊට පස්සේ ඒ වැඩම කළා ඒ ධාතුන් වහන්සේ එහිදීත් බුදු සත්කාර ලැබලා අන්තිමට මෙහි රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙන ගොඩක්. මෙහි ඉස්සර වනාන්තර භූමියක් වගේ තිබිලා තියෙනවා. ඒ මෙහි ඇවිල්ලා වැඩ ඉන්න ගමන් අර රහතන් වහන්සේලා මෙහෙට වැඩලා වන්දනාමාන කර කර ඉඳලා ඊට පස්සේ මේ ඒ රහතන් වහන්සේලාගේ පරපුරට එහෙම ඇවිල්ලා ඊට පස්සේ මේ නිස්සංකමල රජුරෝ පරාක්‍රම බහ රජුරෝ විස්තර දැනගෙන මේ ඇවිල්ලා විශාල පූජා පවත්වලා මේ ගම වටේම ගිතෙල් වලින් පහන් පත්තු කරලා මල් පූජා කරලා ගොඩක් විශාල පෙරහැරක් කරලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි පෙරකුම්බා රජුරෝ තමයි මේ ඇවිල්ලා මේ සතියක් පූජෝපක කරලා ඊට පස්සේ මේ රහතන් වහන්සේව නිදහම් කරලා තින්නේ මේ ගල් චෛත්‍ය පොඩි ගල් චෛත්‍ය. ඊට පස්සේ නැවත පෘථිවිසිංහගේ කාලේ විනාශ කරනකොට මේ චෛත්‍ය දැකලා මේක මේ සෝහනක් කියලා හිතලා ඒගොල්ලෝ විනාශ කළා නෑ සෝහන වලට ගරු කරනවලු. ඊට පස්සේ ඒ පරාක්‍රම රජුණන් පස්සේ තමයි මේ චෛත්‍ය ගල් චෛත්‍ය හැදුවේ. ඊට පස්සේ හිටපු දුටුගැමුණු රජුරන්ගේ දේව ප්‍රතිරාජික නැමැතිවරයා ඇවිල්ලා මේ ලොකුවට ටිකක් හදලා ඒ ප්‍රතිසංස්කරණය කරලා ආරක්ෂාවට මෙහෙම කරලා තියෙනවා. ඒ තැන්පත් කරන්න ඉස්සෙල්ලා මෙහි වන්දනා කරලා තියෙනවා මේ මණ්ඩපයක් හදලා. මේ මණ්ඩපය හදිතන අර ගලේ තියෙන මිනිසුන්ට වන්දනා කරලා. වැඩි ආරක්ෂාවට තමයි මේ තැන්පත් කරන්නේ.